ගරු කුමාර ජයකොඩි ඇමතුමා ඔබතුමා බලශක්තිය ඇමති ධූරයට පත් වෙනකොට ඔබතුමා කලින් කරපු රස්සාවෙන් ඔබතුමාව අස් කරලා තිබුණා ටෙන්ඩරයක් දූෂණයක් සිද්ධ කරා කියලා. ඔබතුමාට රස්සාව නැති වුණා. බොරු සමාජගත කරන්න පිකාසෝල තමයි මේ විපක්ෂයේ ඉන්නේ. පුළුවන් නම් ඔප්පු කරන්න මම සේවය හැර ගිහිල්ලා තියෙන්නේ ආයතනේ. ගිහිල්ලා ඔප්පු කරන්න පුළුවන් නම් එහෙම නෙමෙයි කියලා. හරිද? සේවය හැර ගිහිල්ලා තියෙන්නේ. මම ඒක අතහැරලා ආවේ. ඔය චෝදනා කරන්න පුළුවන් ඕනෙක් කෙනෙක් ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. කුමාර ජයකොඩි මැතිතුමා පොහොර සංස්ථාවේ ටෙන්ඩර් විෂය භාර කළමනාකරු වශයෙන් කටයුතු කළා. ඒ පිළිබඳව දූෂණයක් සිද්ධ වුණා. ඒ පිළිබඳව ඔහුට රස්සාව නැති වුණා. රස්සාවට යන්න බැරි වුණා. ඊට පස්සේ ඔහු නඩු දැම්මා. නඩු දැම්මහම ඔබතුමා වරදක් කළා කියලා සනාථ වෙලා ඔබතුමා නඩුව පරාද වුණා. ඊට පස්සේ ඒ පිළිබඳව අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් කළා. අදටත් ඒ පැමිණිල්ල තියෙනවා. ඒක නෑ කියනවද? ඔබතුමාට අධිචෝදනා ගොනු කරන්න තීරණය කරාම දේශපාලන බලපෑම් කරලා මේ ඇමතිට විරුද්ධව තියෙන ඒ නඩුව නතර කරන් තියෙනවා. ඒ නිසා අපරාධමය විමර්ශනයකට ලක් වෙලා තියෙන කෙනෙක්ව මේ වගේ බරපතල රටේ ආර්ථිකය පිළිබඳව වගකීමක් දරන ඇමතිකමකට පත් කරපු අනුර කුමාර දිසානායකත් මේ හොරකමට වග කියන්න ඕනේ. එනිසා කරුණාකරලා කෙලින් පිරිමියෙකුට උත්තර දෙන්න. රස්සාවට යන්න බැරි වුණේ හොරකම් කරලා අහුවෙච්ච නිසා. බැලූ බැල්මටම අද බාල ගල්ලංගුර ඇවිල්ලා තියෙනකොට ඒ වගේ මේ ක්‍රියාදාමයේ මැනිපුලේට් කරලා අලුත් බිඩ කෙනෙකුට මේකට එන්න අවශ්‍ය කරන අවස්ථාව සලසලා දෙනකොට ඔබතුමාට කියන්න බෑ පරණ විදිහට අපි කරා කියලා. කලින් ආණ්ඩුව වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව අඩුපාඩුකම් තිබුණා. ගෝඨාභයගේ ආණ්ඩුව අඩුපාඩුකම් තිබුණා. ඒව කරන්න ස්වභාවයි. ඔබට අවශ්‍ය විදිහට නිලධාරි දාගෙන මේ ක්‍රියාදාමයේ මැනිපුලේට් කරා. ඒ වගේම මම ඒකයි ඔබතුමාට කියන්නේ. ඔබතුමාගේ ඉතිහාසය හොඳ නෑනේ. ඔබතුමා මීට කලින් මේ වගේ ටෙන්ඩර් මගඩයකට පැටලිච්ච මිනිස්සෙක්. ඔබතුමා කලින් ඔබතුමාට හේතු තියෙන්න පුළුවන් ඒක මම නෙමෙයි කලේ මගේ ගෝලයා කරා කියන්නේ. ඔකනේ ඔබතුමා කලින් කිව්වේ. ඒතකොට ඔබතුමා කලත් ගෝලයා කලත් ඔබතුමා ටෙන්ඩර් මගඩයකට පැටලිලා රස්සාව නැති කරගත්ත මිනිස්සෙක්. ඔබතුමාව මේ රටේ බලගතු ඇමතිකමකට පත් කරලා මේ රටේ සම්පූර්ණ ජාතික ආර්ථිකය අනාරක්ෂිතත්වයට පත් කරලා තියෙනවා. ඒ නිසා තමයි මේ ආණ්ඩුව දුර්වල වෙන්නේ. ඒ නිසා තමයි මේ ආණ්ඩුව වැරදි වෙන්නේ. ඒ නිසා තමයි මේ ආණ්ඩුව දූෂිත වෙන්නේ. ඒ නිසා කරුණාකරලා ඔබතුමා වගකීම බාර අරගෙන ඉල්ලාසලා ගෙදර යන්න හොඳ මිනිස්සු මේ ආණ්ඩුව 159 ඉන්නවා. එච්චරයි කියන්න තියෙන්නේ ඔබතුමාට honorable Ajit Piyatara can you wind up තප්ප්‍රතියක් දෙන්න. දැන් අල්ලස්සා දූෂණ විමර්ශන කොමිසමේ පරීක්ෂණයක් තියෙනවා. සුපිරිසුදු දැන් ඔබතුමාට අධිචෝදනා ගොනු කරන්න ඕන නැමෙන්න තිබුණේ. ඔබතුමා දැන් ප්‍රෙෂර් එක දාලා ඒක නතර කරන් ඉන්නවා. අස්වෙන් නැමතුමා අස්වලා ගෙදර යන්න ලැජ්ජ නැතුව ඔය ඔද්වර උපාධියක් තියනවා කියලා කියනවනේ. ඔය රස්සාර මොකක් හරි ගැලපෙන එකක් වෙන රටකට හොයාගෙන යන්න. මේ රටේ ආර්ථිකය විනාශ කරන්න නැතුව. පිරිසුදු මිනිස්සු වගේ ඇවිල්ලා ජනතාව රවට්ටලා කෝටි ප්‍රකෝටි ගණන් හානි කරනවා. හැමදාම අදත් හෙටත් මේක සිද්ධ වෙනවා. ඉස්සරහට මේ රටේ එන බාල හැම නැවකින්ම මේ රටේ ආර්ථිකය නැස් වෙනවා. ඒ නිසා කරුණාකරලා වගකීම බාරගෙන ඉල්ලා වෙන්න.